හොඳයි. පොඩි ඉඟුරු වගාවක් දාන්න ඉඟුරු බීජ ටිකක් ඕඩර් කරලා තිබ්බේ. බීජ ටික තැපෑලෙන් ආවා. අපි බලමු බීජ ටික කොහොමද කියලා තත්ත්වය. පොඩ්ඩක් මේක කපාගෙන බීජ ටික හලාගෙන බලමු. ලොකුවට නෙමෙයි වගාව කරන්නේ දැනට බීම් සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ YouTube එකේ දැකපු විදිහටම තමයි දැකපු වීඩියෝ එකක් අනුව තමයි මම මේ වගාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ විදිහට බීම් සකස් කරා මම කලින් page එකේ photos ටිකකුත් දාලා තිබ්බා බීම් සකස් කරපු විදිය ගැන. ඉතින් බීජ ටික මෙන්න මේ ටික තමයි. බීජ ටික නම් හොඳයි. අවුලක් නැහැ. කිලෝ 6ක් විතර ඕඩර් කරා. පර්චේස් එකක වගේ ඉඟුරු පැල 500ක් විතර මේ ඉඟුරු පැල 200ක් විතර හදා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක තවානක පැල කරලා බීජ තවානක පැල කරලා ඊට පස්සේ ලොකු තවානකට ගන්න තමයි අදහස් කරන්නේ. ඉතින් බලන්න මෙන්න මේ වගේ සාමාන්‍ය කෑලි වලට කිලෝ 6ක් එතකොට කෑල්ලක් ග්‍රෑම් 25ක් වගේ සෙට් වෙන පොඩි කෑලි වලට කඩා ගන්නවා. මේ විදිහට කඩාගෙන පැතිලි පාත්තියක් හදලා සමතලා බිමක පැතිලි පාත්තියක් හදලා ඒකේ හිටවලා පැල ලබා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කෑලි වලට කඩාගත්තට පස්සේ අවසානයේ මෙන්න මේ වගේ තමයි බීජ ටික තියෙන්නේ. දැන් ඉතින් පාත්තියේ බීජ ටික ස්ථානගත කරනවා පැල හදා ගන්න. මම පළවෙනි වතාවට තමයි මේ ඉඟුරු වගාවක් කරන්නේ මේ විදියට. ඉතින් මේ අපි බලමු වගාව සාර්ථක වෙයිද කියලා. එක්ස්පෙරිමන්ට් එකක් විදියට තමයි කරන්නේ. සාර්ථක වුණොත් අපි බලමු මේ ඉඟුරු වලින්ම හොඳ බීජ ටිකක් ලබාගෙන ඊට පස්සේ ලොකුවට වගාවක් කරන්නත් පොඩි අදහසක් හිතේ තියෙනවා. ඉතින් මුලින් මේක කරලා බලනවා කොහොමද තත්ත්වය කියලා. ඊට පස්සේ තමයි ඊළඟ අවුරුද්දේ වගාව පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ වගේ ඇත්තටම කිලෝ 6න් කෑලි 200ක් වගේ කඩා ගන්න පුළුවන් වුණා. ග්‍රෑම් 30ක් 35ක් වගේ සෙට් වෙන්න කෑල්ලක තියෙනවා. ඉතින් ගොඩක් අය කියනවා ග්‍රෑම් 40ක්වත් තියෙන්න ඕනේ කියලා මේ බීජයක. ඉතින් ග්‍රෑම් 30ක් 35ක් වගේ ඇති. මේ ලොකු ගැටලුවක් නෙමෙයි. ඉතින් අපි බලමු අස්වැන්න අඩුවීමක් වෙයිද දන්නෙත් නෑ. ඉතින් ඒ ගැන යම් අදහසක් තියෙන කෙනෙක් ඉන්නව නම් පොඩි කමෙන්ට් එකකුත් දාන්න. බීජවල ප්‍රමාණය මදි නම්. ඉතින් මෙන්න මේ විදියට බීජ ටික පාත්තියේ අතුරගත්තා. අතුරගෙන ඊට උඩින් මෙන්න මේ විදියට තමයි පාත්තියේ බීජ ටික අතුරගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් ලස්සනයි. ඊට පස්සේ පොඩ්ඩක් ලිපේ අලු ටිකක් අරගෙන උඩින් ඉහ ගන්නවා. මේකේ මේ දිලීරා සාධනයක් හෝ බැක්ටීරියා සාධනයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා. ඉතින් ඔයාලට පුළුවන් කැප්ටාන් වගේ දිලීරනාශකයක් අරගෙන ඒක දිය කරලා මේ බීජ ටික ඒකේ පැය භාගයක් විතර මේ පෙඟෙන්න තියලා දැම්මනම් මේක ගොඩක් සාර්ථකයි. ඉතින් මම මේ වෙලාවේ මේ ලිපේ අලු ටිකක් මේ යොදාගත්තා. කොහොමත් මෙහෙම ලොකුවට මේ දිලීරා සාධනයක් ඇති වෙන්නේ නැහැ. කොහොමත් බීජ මේ පැල කරගන්න ගියාම බලමු. ඉතින් මේ තවානේ පැල ටික පැල වුණාට පස්සෙත් මම ඔයාලට මේකේ සාර්ථක අසාර්ථකත්වය ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ ලිපේ අලු ටිකක් මේක උඩින් ඉහලා ඊට පස්සේ මේ බීජ ටික ආවරණය වෙන්න පස් ටිකක් උඩින් දා ගන්නවා. මේක වැලි මිශ්‍ර පසක් නම් ගොඩාක් හොඳයි. ඉතින් අපේ පොළොවේ වැලි මිශ්‍ර පසක්ම තමයි තියෙන්නේ. ඒක නිසා මම මේකට වැලි කලවම් කරේ නැහැ. සාමාන්‍ය පස් තට්ටුවක් දාගත්තා. පස් තට්ටුවක් දාලා ඊට උඩින් අපි පිදුරු ටිකක් හරි මොනවා හරි ආවරණයක් යොදා ගන්න ඕනේ. පොල් අතු උනත් දා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ මේ වසුනක් යොදාගත්ත පිදුරු වලින් මේකේ තෙතමනේ ආරක්ෂා වෙන සහ ඉඟුරු බීජ වල උෂ්ණත්වය ආරක්ෂා වීමටත් අනිවාර්යයෙන් මේ වසුන යොදා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ විදිහට තමයි අවසානයේ පාත්‍ය සකස් වුනේ. ඉතින් බීජ ටික පැල වුණාට පස්සේ මම ඔයාලට නැවත වීඩියෝ එකකින් පෙන්නන්නම්. මේකට වතුර ටිකක් යොදා ගන්න ඕනේ පාත්‍ය සකස් කළ අවසානයේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, ෆලෝ කරන්න,
ෂෙයා පාරකුත් දාගෙන යමු. එහෙනම් බොහොම ස්තුතියි.